සුබ දවසක්. ඉතින් අද හවසර වීඩියෝ ගේන්න කියලා හිතුවා හිල් ක්ලයිම්බ් රේසින් ගේම් එකේ. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 පහු කරලා 118යි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී. ඉතින් ඔයාලා ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් අද එක මැප් එකකින් අපි පුළුවන් උපරිම දුර යන්න තමයි මම try කරන්නේ. ෂේප් එකේ. අපි වෑන් එකේද යන්නේ. අපි යන් හොට් රොඩ් එකේ ගියත් හොඳයි කියලා හිතනවා. හොට් රොඩ් එක මෙහෙ ඇත්තේ. අපි තියෙන හොට් රොඩ් එක. හොට් රොඩ් එකේ යන්නත් පුළුවන්. අපි මොන මැප් එකද යන්නේ? මේක යන්ද? මේන් කලබලයක් නැහැ හිමීට. මේක ඉවර වෙනකම් මම යනවා. ඒ කියන්නේ යන්න පුළුවන් උඩට ගියාට පස්සේ මම වීඩියෝ එක නවත්තනවා. එතකම් මම යනවා. ඉතින් කට්ටිය කියලා තිබ්බා ඩ්‍රැමින් ඕනි කියලා. ඊට පස්සේ තව මොකක් හරි හිල් ක්ලයිම්බ් රේස් 2 ඉල්ලලා තිබ්බා මම ඒක දුන්නා. ඒක ඔන්ලයින් ඉන්න මට පොඩ්ඩක් කේස් මේ සිග්නල් කවරේජ් එක නෑ අපේ. ඒ හින්දා මට ඔන්ලයින් ගේම්ස් ගහන්න අමාරුයි. ඔෆ්ලයින් ඒවා තමයි. ඉතින් එක්කෙනෙක් මම දැක්ක ඊ කමෙන්ට් එකක් දාලා තියෙනවා මේ ඩ්‍රැනි ඕනි කියලා. ඉතින් අපි ඩ්‍රැනිත් ගහමු. බස් ගේම් වල බලන්න තියෙන බස් ගේම් මං ගේන්නේ ඉඳලා හිටලා එකක් දෙයක් ගෙනෙයි. ඉතින් ඔයාලා කැමති කැටගරි එකක් කියන්න මම එකක් ගේන්නම්. එතකොට සබස්ක්‍රයිබ් කරලා තියාගන්න වීඩියෝ බලන කට්ටිය. මගේ අර හෙඩ්ලයින් රේස් පළවෙනි වීඩියෝ එක මම දැම්මේ. ඒකට ගිහිල්ලා තිබ්බ views 3.9 කියලා කොහෙද. ඉතින් මේ වගේ ඔයාලා වීඩියෝස් බලනවා නම් මම ඔයාලට වීඩියෝස් දෙනවා. ඉතින් මේක හෙඩ්ලයින් රේස් මම මේ අතලෙකට යන්නේ. එතකොට මගේ most view ඒ කියන්නේ popular මොනේ එක ඊට පස්සේ ඒක වීඩියෝ එකත් 1k කියන්නේ වැඩිම ඊට පස්සේ ගියේ 200. ඒ වෙනකන් එකක්වත් ඒ අතර නෑ. ඒ කියන්නේ ගොඩක් අඩුයි. views යන්නේම නැත්තරම් අරකට මේ හම්බින් කියපු එකක් වගේ. තාම මේක පොඩ්ඩක් views එනවා. මෙන්න මේ වගේ place එකක ඉඳන්දී පිටිපස්සට හොඳට රිවර්ස් කරා ගත්ත ඉස්සරහට. නැත්තම් වදිනවා. ඉතින් මම ඔයාලා live එකක් ගේන්නම් කියලා බැලුවා. ඉතින් live එකක් අපි කරමු හිට අනිද්දාම. මම මේ live තාම හරියට දන්නේ නැහැ මම YouTube scene එක මේ live එක කොහොමද කරන්නේ කියලා. කියන්නේ live on කරන්න දන්නවා. ඊට පස්සේ stream එක කියන්නේ මේ screen share කරන්නේ කොහොමද කියලා එහෙම දන්නේ නැහැ. ස්ක්‍රීන් ෂෙයා කරන විදිහම දන්න ඒක අනේ මට ඒක කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් මගේ මේ වීඩියෝස් වල මොකද අවුල් තියනවා නම් ඔයාලා පාලින් කමෙන්ට් එකක් දාන්න. කියන්නේ වීඩියෝස් වල සවුන්ඩ් අවුල් මොකක් හරි එහෙම ඕනි මොකක් හරි අවුලක් තියනවා නම් මට තෙල් ඉවරයි නේ. ඕහෝ හරි. තා පොඩ්ඩින් තෙලුත් ඉවරලා හිරත් වෙනවා. share it. මේ මැප් එක වලකුවර වැඩි. අහඹුරවල ස්වභාවය වැඩි. ඒ යන්න අමාරුයි කියන්නේ. වලකොඩනේ.
600 ගියද කොහොමද? ශීප් එක යන්න ඕනේ කියද්දි ආයෙත් අනිරෝධේ වීල් කරන්න යන්නේ. දැන් ඇරලා යන්නත් හිතුණා. දුන්නේ හිමිටියක්. විනාඩි 6ක් විතර දැන් ප්ලේ කරා නේද? ඉතින් මම අර අනිත් channel එක ගැන කියන්න ඕනේ. ඉලෙක්ට්‍රිකල් සම්බන්ධ ක්‍රියාතාවයක් දක්වන විට අචේරිකේ කියලා YouTube channel එකක් තියෙනවා. ඒ කියලා මම ඉතින් යන්නද? එලකිරි කෙල්ලෙක් ගත්තනේ. දැන් උඩින් දාලා. අපර සිදුවේ. මෙතන හිටුණානේ. කොහොමද? අයියෝ ෂිට්. 2020යි. 2020 ඉඳන් මම නතර වුණේ. එතන යන්න අමාරුයි. අයියෝ. දැන් MG. මොකද කියන්නේ? මීටර් 1500ක් පැසෙන්ජර්ස්ලා ආරක්ෂා කරන්න ඕන. ඕකේ. ඒ කියන්නේ හිමීට යන්න තියෙන්නේ. මීටර් 1500 යන්නේ. බලමු. දැන් මේ වගේ දැන් ලුම් වැටෙන්නේ නැද්ද? නෑනේ. හිමීට යන්න තමයි තියෙන්නේ. කාසි සද්දේ නවුල්නේ. චප් නිකන් මේ බිස්කට් කනවා වගේ. වැටෙන්න නම් දෙන්න එපා අයියෝ. ඔබ නිදහස් පරිස්සමට. ICI 1500 යන්න ඕනේ හැකියා. උඩට පාරක් දාගෙන යන්න පුළුවන්. ඕහෝ අයියෝ. වැඩන්නේ. වැටුණා. ඔකත් වට්ටගෙන දැන් ඇරලා මීටර් 1500ක් යන්න බැරුණානේ. මේ දැන් යන්න තමයි තියෙන්නේ. ඌ නිකන් පියා බනවා වගේ කාරෙන්නේ. ඒක 9500 ගිහින් තියනවාද? අපිට මේ මෙතන මේ වෙන්න 9500 අතු කොඩිය. ගියා.
අප්පා ඉතින් කට්ටිය නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න. ගොඩක් දිග වීඩියෝස් දාන්න බෑ මට. මොකද මේ ෆයිල් සයිස් වැඩි වෙනවනේ ඒතකොට වීඩියෝ එකේ. ඒතකොට මේ පොඩ්ඩක් කේස් කියන්නේ මේ අමාරුයි. ඒතකොට වැඩේ කරන් යන්න මට. අප්ලෝඩ් කරද්දිම ලොකු වෙලාවක් යනවනේ. ඉතින් විනාඩි 10ක විතර පොඩි වීඩියෝස් තමයි මම දාන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝස් බලලා ඔයාලා සතුටු වෙනවා නම් මම කැමතියි. ඉතින් අපි දැන් විනාඩි 10ක් විතර ප්ලේ කරා. එහෙනම් මූව මරලා අපි සමුදෙමු. මෙරිය ඉන්න මූව මරන්න. හරි මැරුණා. අවුල නැහැ. තෙල් හරි ඉවර වෙයිනේ. එහෙනම් ඉතින් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා.